ඔන්න අදත් අලුත් වීඩියෝ ගෙනල්ලා තියෙනවා. Nice. මේ වීඩියෝෙන් ගෙනල්ලා තියෙන්නේ කොහොමද Gemini View 3.1 එකෙන් ලොං වීඩියෝස් හදන්නේ. කියන්නේ තප්පර 8යි අපිට සාමාන්‍ය හදන්න පුළුවන් වෙන්නේ. හැබැයි මම මෙතනදී කියලා දෙනවා තප්පර 8ට වඩා වැඩි ප්‍රමාණය. කියන්නේ ගොඩක් දිග තප්පර ඕනනම් උපරිම විනාඩි 1.5 විනාඩි 2 වගේ වීඩියෝ උනත් මේකදී හදාගන්න පුළුවන්. ඔයාලගේ Gemini එකේ ක්‍රෙඩිට් තියෙනවා නම් කියන්නේ ඔයාලට ලොං වීඩියෝ එකක් කියන්නේ විනාඩි 5-10ක් වුණත් වීඩියෝ හදාගන්න පුළුවන්. මගේ මෙතනදී ෆ්‍රී ප්ලෑන් එකක් තියෙන්නේ. ඩෙයිලි හම්බෙනවා. ඒකේ හම්බෙන එකෙන් තමයි මම මේ හදලා පෙන්නන්නේ. මුලින්ම ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යයෙන් වීඩියෝ එක යටින් තියෙන subscribe button එක click කරන්න. මුලින්ම ඔයාලා මෙතනදී web browser එකක් open කරගන්න ඕනේ. මම මෙතනදී Google Chrome open කරගන්නවා. හරි Chrome open කරගත්තට පස්සේ ඔයාලා type කරගන්න ඕනේ මෙතන flow කියලා type කරගන්න ඕනේ. FLOW කියලා ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පළවෙනි සයිට් එකක් තියෙනවා Google Labs Flow කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරගන්න. හරි ඔයාලට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙතන තියෙනවා Create with Flow කියලා තියෙනවා. මෙන්න මේක ක්ලික් කරන්න. හරි ඔයාලා ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තියෙනවා. ඒ කරන්නේ මෙතන තියෙනවා Create with Flow කියන එක. ඒක ක්ලික් කරන්න. Create with Flow කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ තියෙනවා ඉස්සරහම තියෙනවා new project කියලා. ඒකට පේනවා ඉතින් මගේ mouse එකේ බලා ගන්න. අත වගේ එකේ තියෙනවා මේ ධන ලකුණක් එක new project කියලා තියෙනවා. මෙන්න මේ new project කියන එක ක්ලික් කරන්න. new project කියන එක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ get started කියලා තියෙන එකක්. මෙන්න මේ get started කියන එක ක්ලික් කරන්න. හරි ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙතන පහළම තියෙනවා මගේ mouse එකේ ඊතරයි බලා ගන්න. Okay. nano banana 2 කියලා එකක් තියෙනවා. මෙන්න මේ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඉවරලා මෙතන වීඩියෝ කියන එක සිලෙක්ට් කරන්න. ඊට පස්සේ මෙතන ෆ්‍රේම්ස් කියලා තියෙනවා පහළ එකක්. මෙන්න මේ ෆ්‍රේම්ස් කියන එක අනිවාර්යෙන් මාරු කරන්න. ඉන්ග්‍රීඩියන්ට්ස් කියන එකට මාරු කරන්න. ඊට පස්සේ ඔයාලා මෙතන සයිස් එක 9.16 හරි 16:9 හරි දාගන්න. ඔයාලා ලොං වීඩියෝ හදනවා නම් 16:9 දාගන්න. ෂෝට්ස් හදනවා නම් 9:16 දාගන්න. මම මෙතන ෂෝට් වීඩියෝ එකක් හදන නිසා 9:16 දාගන්නවා. වීඩියෝ හදාගන්න ඕනි ගාන මෙතන සිලෙක්ට් කරන්න. මම මෙතන එක වීඩියෝ එකක් ඕන නිසා එක සිලෙක්ට් කරනවා. එක ඊට පස්සේ අර ගුණ කිරීම වගේ තියෙන ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ View 3.1 fast කියලා තියෙනවා. මේකෙදී ඔයාලා ක්‍රෙඩිට් 20ක් ලැබෙනවා. ඔයාලට බලන්න මේකේ පහළ උඩින්ම තියෙන View 3.1 light කියලා එකක්. මෙන්න මේ light කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා පේනවාදී generating will use 10 credits කියලා තියෙනවා. කියන්නේ ක්‍රෙඩිට් 10යි මේකෙදි කැපෙන්නේ. ඊට පහළ ඒවා පාවිච්චි කරොත් ඔයාලා ක්‍රෙඩිට් 20ක් සමහර ක්‍රෙඩිට් 100ක් එහෙමත් කැපෙනවා. එතකොට මෙන්න මේ 10ක් කැපෙන ඔයාලා සිලෙක්ට් කරගන්න මෙතනදී. ෆෝන් එකේදී නම් මේක පොඩියට පෙන්නයි. ඔයාලට කොහොමවත් මේක අනිවාර්යයෙන් තියෙනවා. මේක බලලා දාගන්න. හරි ඊට පස්සේ ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩම තියෙනවා මම මගේ කියන්නේ මගේ Gmail එකේ හරහා තමයි මම මේකට ලොග් වෙලා ඉන්නේ. ඔයාලගේ Gmail එක සිලෙක්ට් කරන්න ආව. Gmail එක සිලෙක්ට් කරලා ඉවරලා මේක ඇතුළට යන්න. ඊට පස්සේ මෙතන ඔයාලගේ ක්ලික් කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලගේ ක්‍රෙඩිට් ගාණ කීයද කියලා. මගේ දැන් මෙතන තියෙන්නේ Pro plan එකක් නිසා මගේ ක්‍රෙඩිට් 1100ක් තියෙනවා. ඔයාලගේ ඔයාලා මොකක් හරි ප්ලෑන් එකක් බයි කරලා නැත්නම් ඔයාලගේ ක්‍රෙඩිට් 150යි තියෙන්නේ. ක්‍රෙඩිට් ගාණ දැන් ඔයාලගේ 150ක් තියෙනවා නම් ඔයාලට ඩේලි මේක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ ඔයා අද ක්‍රෙඩිට් 150 යූස් කරලා දැම්ම කියන්නේ ඔයාලට ඊළඟ දවසේ ආ 150 ක්‍රෙඩිට් හම්බ වෙනවා. ඒ නිසා ඔයාලට හැමදාම වීඩියෝ හදන්න පුළුවන්. ඒ නිසා ඔයාලගේ සෝෂල් මීඩියා වලට ඔයාලගේ වීඩියෝ හදලා අප්ලෝඩ් කරන්න පුළුවන් ඊට පස්සේ. දැන් හරි දැන් අපි බලමු වීඩියෝ එකක් කොහොමද අපි හදාගන්නේ කියලා. ලොං වීඩියෝ එකක්. ඒ කියන්නේ තප්පර 8ට වඩා හදාගන්නේ කොහොමද කියලා බලමු. මුලින්ම ඔයා කරන්න ඕනේ Gemini හෝ ඔයාලා ChatGPT එකට ගිහිල්ලා ඉවරලා මම මේ prompt එකක් දාලා තිනවා. මම description එකේ හරි comment box එකේ හරි දාලා තියන්නම්. ඒ description එකේ ඒ prompt එක copy කරගන්න ඔයාලා. ඉතින් දැන් මම මෙතනදී මේක copy කරගන්නවා. මෙතන පේනවා ඇති ඔයාලට මේ තියෙනවා my story is කියලා මේ ඩොට් ටිකක් තියෙනවට පේනවා ඇති. එතන ඔයාලගේ ස්ටෝරි එක ටයිප් කරන්න. ඒ කියන්නේ ඔයාලගේ ස්ටෝරි එකේ නමක් තියෙනවා නම් මොකක් හරි. ඒ කියන්නේ කාටුන් එක නමක් තියෙනවා නම් ඒ කාටුන් එක එතන කාටුන් එකේ නම ටයිප් කරන්න. දැන් මම කාටුන් එකේ නමක් දැන් මෙතනදී දෙන්න යන්නේ. මම හදන්නේ මෙතනදී නිකක් අර අද්භූත වගේ කතාවක්. ඒ නිසා මම මෙතනදී my story කියලා එකක් තමයි ගහන්නේ. Okay. ඔයාලා මෙතන කතාවක් ඔයාලට වෙනම නිර්මාණය ඒ කියන්නේ ඔයාගේ හිතේ මෙහෙම කතාවක් තියෙනවා නම් ඒ කියන්නේ දවසක් මෙහෙම මිනිහෙක් කැලේට යනවා. ඊට පස්සේ මේ වලහෙක් හම්බ වෙනවා. එහෙම කතාවක් වගේ තියෙනවා නම් ඒ කතාව ඔයාලා මෙතන ටයිප් කරන්න ඔයාලට පුළුවන් Google Translate වලදී සිංහල එකක් ඉංග්‍රීසි කරගන්න. ඊට පස්සේ ඒක ඉංග්‍රීසි එක මෙතන මේ my stories කියන දන්න paste කරන්න. ඊට පස්සේ මේ prompt එක ඔයාලා මේක copy කරගෙන ඉවරලා මේක
ChatGPT එකට දාන්න ඕනේ. නැත්තම් Gemini එකට දැම්මත් අවුලක් නැහැ. මම මෙතනදී ChatGPT එකට තමයි දාන්න යන්නේ. ඔයාලට පුළුවන් මෙතනදී ChatGPT ලේසියෙන් පාවිච්චි කරන්න. මොකද Gemini වල සමහරවිට ලොග් වෙන්න කියනවා. ටිකක් වෙලා යන්න වැඩක්. මම මෙතනදී my story එකක් කියලා ටයිප් කරනවා. අකුරු ගණන් ගන්න එපා. හරි මෙහෙම ටයිප් කරලා මම මේක සෙන්ඩ් කරනවා මෙතන ඊතරයි දීලා බලමු අපි මෙතන මම දීලා තියෙන්නේ ඔයාලා මම මේක කියන්න මේ ඔයාලගේ ප්‍රොම්ප්ට් එක වෙනස් කරගන්න ඕන විදිය. ඒ කියන්නේ ඔයාලට ලොං වීඩියෝ එකක් හදනවා නම් කොහොමද හදාගන්නේ එකම කැරක්ටර් එක තියාගන්න විදිය දැන් මම මෙතනදී පොඩ්ඩක් මේ පැහැදිලි කරනවා මේ ප්‍රොම්ප්ට් එක ඇතුලේ තියෙන කොහොමද කියන එක. create a video generation prompts කියලා තියෙනවා. I need 10 scenes for 50යි. ඉංග්‍රීසියෙන් කියන එක අමතක වුණා. මේක 50යි SCC කියන්නේ තප්පර 50ක වීඩියෝ එකක් කියලා කියදින්නේ. ඊට පස්සේ I need divide that prompt for 8 seconds. කියන්නේ තප්පර 8 වීඩියෝ එක හැදෙන්නේ ඒ නිසා තමයි ඒක ඔය කියලා තියෙන්නේ. හරි මෙතන ඔයාලට පුළුවන් ඔයාලගේ ක්‍රෙඩිට් ගොඩක් තියෙනවා නම් ඔයාලට long story එකක් හදාගන්න ඕන නම් ඔයාලට පුළුවන් I need කියලා දාලා එතන 10 scenes වෙනුවට ඔයාලට අවශ්‍ය scene ගන්න උතන වෙනස් කරන්න බලන්න. මම මෙතනදී 10ක් කියන එක තමයි දාලා තියෙන්නේ. ඔයාලට ඊට පස්සේ මේ 50 සෙකන්ඩ් කියන එක තප්පර 50ක වීඩියෝ වලට අමතරව ඔයාලට කියන්නේ long වීඩියෝ හදා ගන්න විනාඩි 2 3 වගේ හදා ගන්න ඕන නම් ඔයාලට එතන trim min කියන එක ටයිප් කරන්න. ඒ කියන්නේ 3යි SCC කියන එක අයින් කරලා MIN කියන දාන්න ඊට පස්සේ වීඩියෝ කියලා දාන්න. එතකොට විනාඩි 3කට අදාළ විදියට මේකේ ඔයාලට prompt හදලා දෙනවා. ඊට පස්සේ මෙහෙම prompt එක දැන් මෙහෙම හැදුනට පස්සේ ඔයාලට පුළුවන් මෙතන මේ තියෙන්නේ prompt කියලා තියෙනවා පහලින් මේ lonely කියන තැන ඉඳන් පටන් ගන්න මෙතනට ක්ලික් කරගත්තා. ක්ලික් මේ කොපි කරගත්තා. ඊට පස්සේ අපේ මේ ෆ්ලෝ එකේ මෙන්න මෙතන මේ හරිය පේස්ට් කරන්න මේක. පේස්ට් කරලි වෙලා එතන මේක ඊතරේ ක්ලික් කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ එක හැදෙනවා. ඊට පස්සේ දැන් බලන්න මේක හැදුනාට පස්සේ මම කියලා දෙනවා කොහොමද long වීඩියෝ එක කියන්නේ මේ කැරක්ටර් එක එක දිගටම පවත්වාගෙන කොහොමද long වීඩියෝ එක හදාගෙන යන්නේ කියන එක. එක දිගට පවත්වාගෙන යන්නේ කොහොමද කියන එක මම හදපු වීඩියෝ එකකුත් තියෙනවා. මම මේක හැදෙනකන් ඒ වීඩියෝ එකත් මම ඔයාලට පෙන්නන්නම්. ඒක මම හැදුවේ මම ස්ටෝරි එකක් වෙනම ටයිප් කරගත්තා. ඒ කියන්නේ කෙලින්ම මම ස්ටෝරි එකක් ටයිප් කරගත්තා. බලමු මේ වීඩියෝ එක කොයි වගේද කියලා. මේකෙදි අමිති Stop right there. Get down on the ground now. Show nothing. The perimeter. අල්බේනදී මේ වීඩියෝ එක මම තප්පර 57ක වීඩියෝ එක මේ වෙනදී ඊතලේ බලන්න තප්පර 57ක මේ වීඩියෝ එක මම හදවුවේ Gemini එකේ flow එකෙන්. ඔය දැන් මම ඔයාලට හදලා පෙන්නනවා වගේ මෙන්න මේකෙන් තමයි මමත් හදවුවේ. බලන්න ඒකේ කැරක්ටර් එක එහෙම එකම කැරක්ටර් එක තිබ්බේ. ඒ කියන්නේ ඒ කෙල්ලින්නේ දිව්වේ ඒ කෙල්ලම තමයි අන්තිම වෙනකමුත් හිටියේ. එතකොට ඒ කැරක්ටර් එක එක දිගට මේකේ පවත්වා යන්නේ කොහොමද කියලා මම දැන් කියලා දෙනවා කොහොමද කියලා. මෙහෙම වීඩියෝ එක හැදුනට පස්සේ මේ වීඩියෝ කුඩ එකපාරක් ඔයාලා ක්ලික් කරන්න. වීඩියෝ කුඩ එකපාරක් ක්ලික් කරලා පස්සේ මෙතන තියෙනවා extend තියෙනවා insert තියෙනවා remove තියෙනවා camera කියනවා. මේ camera කෙනෙක් ක්ලික් කරලා පස්සේ ඔයාලට camera angle බලා ගන්න පුළුවන්. මෙතන ඔයාලට කැමති camera angle එක set කරලා ඉවරලා වීඩියෝ එක හදා ගන්න පුළුවන්. මෙතන ඊට පස්සේ පහළ තියෙනවා remove කියලා එක. මේ remove කියන එකෙන් ඔයාලට මේ වීඩියෝ එකේ ඕන එක remove කරගන්න පුළුවන්. ඉන්සර්ට් කියන එකෙන් ඔයාලට ෆෝන් එකේ හරි PC එකේ තියෙන ගැලරි එකෙන් ඕන එකක් මෙතන දාගන්න පුළුවන්. එක්ස්ටෙන්ඩ් කියන එක කොහොමද තියලා ඒකෙන් තමයි වීඩියෝ එක ලොං වීඩියෝ බඩපත් කරන්නේ. ඊට පස්සේ ChatGPT ඇවිල්ලා දෙවෙනි prompt එක copy කරගෙන ඒක ඇවිල්ලා අර what happened next කියන තැනට paste කරන්න. ඊට පස්සේ මේක send කරන්න. ඊට පස්සේ වීඩියෝ එක generate වෙන්න පටන් ගන්නවා. Okay. පොඩි වෙලාවක ඇතුළත අපේ වීඩියෝ එක generate වෙනවා. ඔයාලගේ signal හොඳට තියෙනවා නම් වීඩියෝ එක ඉක්මනට generate වෙයි. අනිවාර්යෙන් මතක තියාගන්න මෙතන Veo 3.1 Lite එක use කරන්න. මොකද නැත්නම් ඔයාලගේ credit ඉක්මනට ඉවර වෙයි. ඊට පස්සේ වීඩියෝ එක හදාගන්න credit මදි වෙනවා. මෙතෙන්දී ඔයාලගේ background එක ඊට පස්සේ ඒකේ ඉන්න character මේ හැමදේම දෙවෙනි clip එකකට ඇතුළත් වෙනවා. ඒ නිසා මේකෙදී ඔයාලගේ extend එකේදී වෙන්නේ උඩ තියෙන ඒ ටිකම පහළ වීඩියෝ එකටත් ඒ ටික කියන්නේ ඒක වෙන්න ඕන කොටස් ටික ඒකේටත් ඇඩ් වෙනවා. ඒ නිසා කැරක්ටර් එක එක දිගට පවත්වාගෙන යන්න පුළුවන්. ඒ නිසා ලොං වීඩියෝ එක හදව කියලා ඔයාලගේ වීඩියෝ එකේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පොඩි වෙලාවක් ඇතුළත අපේ වීඩියෝ එක හැදෙයි. පොඩ්ඩක් බලාගෙන ඉන්න. වීඩියෝ එක හැදුනාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන 100 වෙලා වීඩියෝ එක දැන් මේ හැදලා තියෙන මගේ එකේ පේමැති වීඩියෝ හැදලා තියෙන. ඊළඟට ඔයාලා කරන්න ඕනේ මේ what happened next කියන තැන තුන්වෙනි prompt එක කියලා මෙතන paste කරනවා. ඔයාලට පේන ඇති වීඩියෝ එකේ අර උඩ තිබ්බ background එකම තමයි පහළට ඇවිල්ලා පැත්තකින් මිනිහෙක් මේ දුවගෙන ආවේ.
ඒ බැක්ග්‍රවුන්ඩ් එකම තමයි මෙතනටත් යූස් වෙලා තියෙන්නේ. එතකොට මේ විදිහට ඔයාලට මේ එක්ස්ටෙන්ඩ් එකේදී ඕනි තරම් ඒ කියන්නේ ක්‍රෙඩිට් තියෙනවා නම් ඔයාලට මෙතන තුන්වෙනි ප්‍රොම්ප්ට් එකත් මෙතෙන් දෙන්න ඕම් පේස්ට් කොපි කරලා පේස්ට් කරලා ඉවරලා වීඩියෝ එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒ බෑග්ග්‍රවුන්ඩ් එක මේ හිටපු මිනිහම තමයි තුන්වෙනි වීඩියෝ එකටත් තුන්වෙනි ක්ලිප් එකටත් යන්නේ. ඊට පස්සේ මේ තුනම වීඩියෝ එකක් බවට පත් වෙනවා මෙතනදී. ඊට පස්සේ ඔයාලට මේ වීඩියෝ තුනම එකක් බවට පත් කරලා මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් වෙන වෙනම ක්ලිප් විදිහට මේක ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන් ඔයාලට ඕන නම්. බලමු අපි තුන්වෙනි ක්ලිප් එකත් කොහොමද කියලා. ඊට කලින් ඔයාලට මම පෙන්නන්න මේක ඩවුන්ලෝඩ් කරන විදිහ. මෙතන උඩම තියෙනවා ඩවුන්ලෝඩ් අයිකන් එකක්. මේ ඩවුන්ලෝඩ් අයිකන් එක උඩ එකපාරක් ඔයාලා ක්ලික් කරාට පස්සේ ඔයාලට මේ 1 ක්ලිප් කියලා තියෙනවා 2 ක්ලිප් කියලා තියෙන බලා ගන්න පුළුවන් වෙනවා. මේ ක්ලිප් එකක් උඩ සිලෙක්ට් කරන්න අර ඩවුන්ලෝඩ් නිසා එකක් දෙවෙනි ක්ලිප් එක ක්ලික් කරාට පස්සේ මේ පේනවා ඇති එක ක්ලිප් එකද දෙක ක්ලිප් එකද තියෙනවා ඩවුන්ලෝඩ් කරගන්න. ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කියන්නේ මොනේ වීඩියෝ එක හැදිලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. කැමති ක්වොලිටි එකකින් මේක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. දැන් අපේ තුන්වෙනි වීඩියෝ එක ජෙනරේට් වෙන ගමන් තමයි තියෙන්නේ. දැන් මේ තව තප්පරනේ 100 පොඩි ගානක් තියෙනවානේ. ඔයාලා වීඩියෝ ජෙනරේට් වුණාට පස්සේ දකුණු පැත්තේ උඩම තිබ්බ ඩන් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ අපි වීඩියෝ ජෙනරේට් කරලා ඉවරුනනම් මෙතන 100 වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පේනදී 153 කියලා එහෙම තියෙනවා දැන් උතන. ඔය හරිය 100 වුණාට පස්සේ ඩොට් තුනක් තියෙනවා. ඒ ඩොට් තුන ඔබලා ඩවුන්ලෝඩ් කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ වීඩියෝ එක අපේ PC එකට හෝ ෆෝන් එකට මේක ඩවුන්ලෝඩ් වෙනවා. එතකොට වීඩියෝ එක ඔයාලට මේක කැප් කටයි මොන හරි දාලා මේක වොටර්මාර්ක් රිමූව් කරලා ඔයාලට පුළුවන් මේක අප්ලෝඩ් කරන්න ඔයාලගේ සෝෂල් මීඩියා වල. මේ පේන එතකොට ඩොට් තුන ක්ලික් කරලා මේ ඩවුන්ලෝඩ් කියන එකෙන් මේක 720p ක්වොලිටි එකෙන් ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි Gemini එකේ ෆ්ලෝ එකකින් අපි ලොන්ග් වීඩියෝ එකක් හදාගන්නේ. ඔයාලට ක්‍රෙඩිට් තියෙනවා නම් ඔයාලට ඕනේ තරම් මේ විදිහට වීඩියෝ එක ලොන්ග් කරගන්න පුළුවන්.